වෙස්ටරෝස් ඉතිහාසයේ මකරුන් අතරින් සමහරු බලයෙන් ප්‍රසිද්ධ වුණා. සමහරු විනාශයෙන් ප්‍රසිද්ධ වුණා. නමුත් තවත් සමහරු තමන්ගේ අලංකාරය සහ විශාලත්වය නිසා සදාකාලික වුණා. ඒ අතරින් එක් මකරෙක් තමයි මෙරැක්සස්, the Silver Queen. Balerion the Black Bread, වේගාර් වගේම ඒගොන් the Conquerorගේ යුගයේ සිටි විශාලතම හා භයානක මකරුන්ගෙන් එකක් වූ මෙරැක්සස් ටාගේරියන් රාජවංශයේ බලයේ සංකේතය වුණා. නමුත් ඇගේ කතාව ආරම්භ වෙන්නේ ජයග්‍රහණ වලින් නොවෙයි. ඇය ඉපදුනේ ඕල් වැලේරියාහි පුරාණ ඩ්‍රැගන් ස්ලෝට්ස්ලගේ යුගයේදී. වැලේරියා විනාශ වීමට පෙර ටාගේරියන් පවුලට මකරුන් ඇති කිරීමෙන් සහ පාලනය කිරීමේ පුරාණ හැකියාව තිබුණා. එම කාලයේදී උපන් මකරුන් අතරින් මෙරැක්සස්ද එක් අතිවිශාල මකරෙක් වුණා. ඇගේ නම ලබා දී තිබුණේ වැලේරියවේ දෙවියෙකුගේ නමින්. ඇයගේ ශරීරයේ රිදී පැහැයෙන් දිලිසුණු නිසා ඇයව බොහෝ දෙනා හැඳින්වූයේ the Silver Queen ලෙසින්. ඇගේ ඇස් රතු පැහැයෙන් දිලිසුණු අතර ඇගේ විශාල පියාපත් අහස වසා දැමීමට තරම් විශාල වුණා. මෙරැක්සස්ගේ ප්‍රධාන රයිඩර් වුණේ රේනිස් ටාගේරියන්. ඒගොන් ද කොන්කරර්ගේ සහෝදරය සහ බිරිඳ වූ රේනිස් තම සහෝදරයා සහ තම සහෝදරිය සමග වෙස්ටරෝස් අල්ලා ගැනීමේ මෙහෙයුමට එක් වුණා. ඒගොන් සමග බැලේරියන් සිටියා. විසෙන්යා සමග වේගාර් සිටියා. ඒ වගේම රේනිස් සමග සිටියේ මෙරැක්සස්. මෙම මකරුන් දෙදෙනා සමග ටාගේරියන් වෙස්ටරෝස් ඉතිහාසයේ විශාලම බලපෑමක් ඇති කිරීමට සූදානම් වුණා. වසර ගණනාවක් තිස්සේ වෙස්ටරෝස් රාජධානී 7කට බෙදී තිබුණා. එක් එක් රජවරු තමන්ගේ බලය වෙනුවෙන් සටන් කළත් ටාගේරියන් පැමිණුණේ වෙනස් අරමුණක් සමගයි. ඔවුන්ට අවශ්‍ය වූයේ රාජධානී 7ම එකක් යටතේ එක්සත් කිරීම. ඒගොන්ගේ කන්කස්ට් ආරම්භ වූ විට මෙරැක්සස් සහ රේනිස් බොහෝ සටන් වලට සහභාගී වුණා. ඇගේ ගිනිහුස්ම හමුවේ සතුරු හමුදා බියෙන් පලා ගියා. නමුත් මෙරැක්සස්ගේ සැබෑ බලය ලෝකයට පෙන්වූ මොහොත තවමත් පැමිණ තිබුණේ නැහැ. ඒ මොහොත උනේ The Conquest of Westeros. මෙරැක්සස් යනු සාමාන්‍ය මකරෙක් නොවෙයි. ඇය ටාගේරියන් බලයේ රිදී පැහැති සංකේතය වුණා. ඒගොන් ද කොන්කරර්ගේ වෙස්ටරෝස් ජයග්‍රහණය ආරම්භ වූ විට මකරුන් තිදෙනාගේ බලය හමුවේ සෙවන් කින්ඩම්ස් හි රජවරුන්ට තෙරුණේ එක් දෙයක් පමණයි. ඒ සාමාන්‍ය හමුදාවකට මකරුන් සමග සටන් කළ නොහැකි බව. බැලේරියන්, වේගාර් සහ මෙරැක්සස් යන මකරුන් තිදෙනා ටාගේරියන් බලයේ ප්‍රධාන ආයුධ බවට පත් වුණා. ඒ අතරින් මෙරැක්සස් සහ ඇගේ රයිඩර් වූ රේනිස් ටාගේරියන් විශේෂ ස්ථානයක් ලබා ගත්තා. ඒගොන්ගේ කොන්කස්ට් හි වඩාත්ම ප්‍රසිද්ධ සටනක් වූනේ The Field of Fire සටනයි. ගාඩනර් රජවරුන් සහ ලැනිස්ටර් හමුදාව එකතු වී ටාගේරියන්ට එරෙහිව විශාල හමුදාවක් රැගෙන ආවා. ඔවුන් සිතුවේ විශාල හමුදාවක් සමග ටාගේරියන්ස් පරාජය කළ හැකි බවයි. නමුත් ඔවුන්ට මුහුණ දීමට සිදු වූයේ මිනිසුන්ට නොව මකරුන්ටයි. බැලේරියන්, වේගාර් සහ මෙරැක්සස් එකට අහසින් පාර දුන්නා. මකරුන්ගේ ගිනි ප්‍රහාර හමුවේ සතුරු හමුදා විනාශ වුණා. එම සටනෙන් පසුව වෙස්ටරෝස් පුරා පැතිර ගියේ එකම පණිවිඩයක්. ඒ ටාගේරියන් සමග සටන් කිරීම යනු මරණය සමග සටන් කිරීමයි. නමුත් මෙරැක්සස්ගේ කතාව යුද්ධ පමණක් නොවේ. ඇය සහ රේනිස් අතර තිබුණේ ඉතා ශක්තිමත් බැඳීමක්. රේනිස් ටාගේරියන් ඇගේ සහෝදරිය විසෙන්යා මෙන් යුද්ධකාමී කෙනෙකු නොවුනත් ඇය මකරාගේ රයිඩර් කෙනෙකු ලෙස ඉතා දක්ෂ වුණා. මෙරැක්සස්ගේ වේගය, විශාලත්වය සහ විනාශකාරී බලය නිසා ඇය ටාගේරියන් හමුදාවේ අතිශය වැදගත් බලයක් බවට පත් වුණා. වෙස්ටරෝස් හි බොහෝ ප්‍රදේශ ටාගේරියන්ස් යටතට පැමිණියත් එක් රාජධානියක් තවමත් යටත් නොවුණා. ඒ ඩෝන්. ඒගොන් ද කොන්කරර් ඩෝන් යටත් කිරීමට උත්සාහ කළ විට මෙරැක්සස් සහ රේනිස්ද එම මෙහෙයුමට එක් වුණා. ඩෝන් හි බලකොටු සහ නගරවලට මෙරැක්සස් ගිනි ප්‍රහාර එල්ල කරා. ඇගේ විශාල ශරීරය සහ ගිනි බලය නිසා බොහෝ දෙනා සිතුවේ ඩෝන්ද ඉක්මනින් ටාගේරියන් පාලයට යටත් වනු ඇති බවයි. නමුත් ඩෝන් අනෙක් රාජධානීමෙන් නොවෙයි. ඔවුන් විවෘත සොටනකට නොපැමිණ සැඟවුණු යුද ක්‍රම භාවිතා කළා. මෙරැක්සස් බොහෝ ජයග්‍රහණ ලබා තිබුණා.
ඇය වෙසරෝස්හි බලවත්ම මකරුන්ගෙන් එකක් බව ලෝකයට පෙන්වා තිබුණා. නමුත් ඩෝන්හිදී ඇය මුහුණ දෙන ඉරණම ටාගේරියන් ඉතිහාසයේ අමතක නොවන සිදුවීමක් බවට පත්වෙනවා. රිදී පැහැයෙන් දිලිසුණු ඒගොන් ද කොන්කරර්ගේ ජයග්‍රහණවලට දායක වූ මහා මකරා ඇය බොහෝ සටන් ජයගෙන තිබුණා. නමුත් ඉතිහාසයේ විශාලතම මකරුන් පවා එක් දිනක අවසානයට මුහුණ දෙනවා. මෙරැක්සස්ගේ අවසානය පැමිණියේ ඩෝන්හි කාන්තාර භූමි තුලයි. ඒගොන් ද කොන්කරර් ඩෝන් යටත් කර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී රේනීස් ටාගේරියන් සහ මෙරැක්සස්ද එම මොහොමේ ප්‍රධාන කොටසක් වුණා. මෙරැක්සස්ගේ ගිනිහුස්ම හමුවේ බොහෝ බලකොටු විනාශ වුණා. නමුත් ඩෝනිස් ජනතාව සාමාන්‍ය සතුරන් නොවුණා. ඔවුන් විවෘත යුද පිටියක සටන් නොකර සැඟවී පහර දීමේ ක්‍රම භාවිතා කළා. ටාගේරියන් මකරුන් පවා පරාජය කළ හැකි බව ඔවුන් ලෝකයට පෙන්වීමට සූදානම් වුණා. AC 10දී පමණ රේනීස් සහ මෙරැක්සස් ඩෝන්හි හෙල්හෝල්ට් නම් බලකොටුවට ප්‍රහාරයක් එල්ල කරා. ඒ අවස්ථාවේ මෙරැක්සස් අහසේ පියාසර කරමින් සිටියදී ඩෝනිස් සෙබළුන් විසින් විශේෂ ආයුධයක් භාවිතා කළා. ඒ ස්කෝපියන් බෝල්ට්. මෙය සාමාන්‍ය ඊතලයක් නොවෙයි. එය විශාල මකරුන්ට පවා තුවාල කළ හැකි විශාල යකඩ ඊතලයක් වුණා. එම ස්කෝපියන් බෝල්ට් එක මෙරැක්සස්ගේ ඇසට වැදී ඇගේ හිස හරහා ගියා. එම පහරින් සිල්වර් ක්වීන් අහසින් පහළට වැටුණා. වෙසරොස් ඉතිහාසයේ බලවත්ම මකරුන්ගෙන් එක්කෙනෙක් එදා ඩෝන් භූමියේදී අවසන් හුස්ම හෙළුවා. මෙරැක්සස් සමග රේනීස් ටාගේරියන්ගේ ජීවිතයද අවසන් වුණා. මෙය ටාගේරියන් පවුලට විශාල පහරක් වුණා. මන්ද පළමුවරට ඒගොන් ද කොන්කරර්ගේ මකරුන්ගෙන් එක්කෙනෙක් සතුරන් විසින් මලා දැමූ පළමු අවස්ථාව මෙයයි. මෙරැක්සස්ගේ මරණය ටාගේරියන්ලට පෙන්වා දුන්නේ වැදගත් පාඩමක්. ඒ මකරුන් අතිශය බලවත් වුණත් ඔවුන් අමරණීය නොවන බවයි. මිනිසුන්ගේ බුද්ධිය සහ නිවැරදි ආයුධ භාවිතයෙන් මකරුන් පවා පරාජය කළ හැකි. මෙරැක්සස්ගේ සිරුර ඩෝන්හි රැඳී තිබුණත් ඇගේ මතකය ටාගේන් ඉතිහාසයේ සදාකාලික වුණා. වසර 3කට පමණ පසු ඩෝන් සමග සාමය ඇති කර ගන්න අවස්ථාවේදී ප්‍රින්සස් ඩේරියා මාටෙල් විසින් මෙරැක්සස්ගේ හිස් කබල ඒගොන් ද කොන්කරර් වෙත ගෙනාවා. පසුව එම හිස් කබල රෙඩ් කීප් තුල තැන්පත් කෙරුණා. නමුත් මෙරැක්සස්ගේ කතාව මෙතනින් අවසන් වන්නේ නැහැ. ඇගේ මරණය වෙස්ටරොස් ඉතිහාසය වෙනස් කළා. ඒ වගේම ටාගේරියන් රාජවංශයේ අනාගතයට විශාල බලපෑමක් ඇති කළා. මෙරැක්සස් යනු රිදී පැහැයෙන් දිලිසෙනු වැලේරියාහි උපන් මහා මකරා. එය ජීවත් වූ කෙටි කාලය වුණත් ඇගේ නම වෙස්ටරොස් ඉතිහාසයේ සදාකාලිකව ලියා තිබුණා. ඇය බැලේරියන් ද බ්ලැක් රෙඩ් තරම් විශාල නොවුණත් බේගාඩ් තරම් දිගු කාලයක් ජීවත් නොවුණත් මෙරැක්සස් තමන්ගේම ස්ථානය මකරුන්ගේ ඉතිහාසය තුළ ලබා ගත්තා. ඒගොන් ද කොන්කරර්ගේ කොන්කස් සමයේ සිටි මකරුන් තිදෙනා වන බැලේරියන්, වේගාඩ් සහ මෙරැක්සස් වෙස්ටරොස් ඉරණම වෙනස් කළ මකරුන් ලෙස සැලකෙනවා. බැලේරියන් ද බ්ලැක් රෙඩ් ලෙස හැඳින් වූයේ ඔහුගේ අති විශාල ශක්තිය සහ විනාශකාරී ගිනි බලය නිසායි. වේගාඩ් කාලයත් සමග වෙස්ටරොස්හි විශාලතම මකරුන්ගෙන් එකක් බවට පත් වුණා. නමුත් මෙරැක්සස් ඇයගේ වේගය, අලංකාරය සහ රේනීස් ටාගේරියන් සමග තිබූ බැඳීම නිසා විශේෂ වුණා. මෙරැක්සස්ගේ කතාව මතක තබා ගැනීමට හේතුව ඇගේ බලය පමණක් නොවෙයි. ඇය සහ රේනීස් අතර තිබූ සම්බන්ධයයි. රේනීස් ටාගේරියන් යනු යුද්ධයට පමණක් ආදරය කළ කෙනෙකු නොවෙයි. ඇය ගීත, කලාව සහ අලංකාර දේවල් වලට කැමති වූ කෙනෙක්. ඇගේ මකරා වූ මෙරැක්සස්ද ඇයගේ පෞරුෂයට ගැලපෙන මකරෙක් වුණා. ඔවුන් දෙදෙනා එකට වෙස්ටරොස් අහද ජයගත්තා. නමුත් ඩෝන්හිදී ඔවුන්ගේ ගමන අවසන් වුණා. මෙරැක්සස්ගේ මරණය වෙස්ටරොස් ඉතිහාසයේ විශාල වෙනසක් ඇති කළා. ඒ මිනිසුන්ට පෙන්වා දුන්නේ මකරුන්ව පවා පරාජය කළ හැකි බවයි. පසුව පැමිණි ටාගේරියන් රජවරුන්ට සහ ඩ්‍රැගන් රයිඩර්ස්ලාට මෙරැක්සස්ගේ අවසානය වැදගත් පාඩමක් වුණා. මකරා කොතරම් බලවත් වුවත් සටනේදී අවදානම සැම විටම පවතිනවා.
අදටත් මෙරැක්සස් යනු වෙසරෝස්හි අමතක නොවන මකරුන්ගෙන් එක්කෙනෙක්. ඇය රිදී පැහැති මකරෙක් පමණක් නොවෙයි. ඇය ටාගේරියන් බලයේ උදාව නියෝජනය කළ සංකේතයක්. ඒගෝන්ද කොංකරගේ ජයග්‍රහණවල කොටසක් වූ රේනිස් ටාගේරියන්ගේ විශ්වාසවන්ත සහකාරිය වූ ද සිල්වර් ක්වීන් මෙරැක්සස් ඇගේ පියාපත් නැවතුනත් ඇගේ නම වෙසරෝස් ඉතිහාසයේ කිසිදා මැකෙන්නේ නැහැ. ඔයාලත් වෙසරෝස් ඉතිහාසයේ මෙවැනි අමතක නොවන කතා තවත් දැනගන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න යන මතක කරන්නත් එපා. ඉදිරියටත් මම ගේන්නේ Dragons Targaryen සහ A Song of Ice and Fire ලෝකයේ සැඟවුණු කතායි. එහෙනම් වෙසරෝස් ලෝකයේ අලුත් කතාවක් සමග ඉක්මනින් නැවතත් හමු වෙමු. Thanks for watching video.